මෙතන කියලා. මහාචාර්ය මැගොනිගල් සුබ සන්ධ්‍යාවක් මහාචාර්ය ඩම්බල්ඩෝ. ඔය කියන කටකතා ඇත්තද? ඇල්බස්? මටත් බය ඒකයි මැගොනිගල්. මේ වතාවේ නරක ජයගත්තා. එතකොට ළමයා? හැග්රිඩ් එයාව ගේනවා. ඔයා හිතනවාද මේ වගේ බැරෑරුම් දෙයක් යාට බාර දුන්න එක හරි කියලා? ඔව් මැගොනිගල්. හැග්රිඩ් මගේ පනටත් වැඩිය මට විශ්වාසයි. මහාචාර්ය ඩම්බල්ඩෝ තුමනි, මහාචාර්ය මැගොනිගල්. මොකුත් කරදරයක් වුණේ නෑ නේද හැග්රිඩ්? කිසි ප්‍රශ්නයක් නෑ. මේ බලන්නකෝ ගුලි වෙලා සනීපෙට නිදාගෙන ඉන්න හැටි. හැරෙයිද දන්නේ නෑ. ඔන්න අල්ලගන්න. ඇල්බස්, ළමයා මෙයාලත් එක්ක තියෙන එක පරිස්සම් කියලා ඔයා හිතනවද? මං දවසම මෙතෙන්ට වෙලා බලන් හිටියා. මෙයාලා තමයි මං දැකපු නරකම මිනිස්සු. ගණ්ඩ දෙයක් නෑ. ඒ වුණත් මෙයාට වෙන කවුරුත් නෑනේ. මේ ළමයා දවසක ප්‍රසිද්ධ වෙනවා. එහෙම කෙනෙක්ව මේ වගේ තැනක තියෙන එක හොඳයි කියලා මම නම් හිතන්නේ. ඒක ඇත්ත. ඒ වුණත් මෙයා ලොකු මාත් වෙනකම් වෙනම හැදෙන එක තමයි හොඳ. හැමදාටම නෙවෙයිනේ. මොකද හැග්රිඩ්? මේක සමුගැනීමක් කියලා නම් හිතන්න එපා.